ආයිබෝන් වෙල්කම් එවරිවන්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ නැවේ හල්ලකින් එළියට වතුර විදිනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට කූලින් සිස්ටම් එකට සම්බන්ධ දෙයක් තමයි මෙතන වෙන්නේ. දැන් ඔය පේනවා වගේ ඔය වතුර මුහුදට වැටෙනවා වගේ නැවේ මේකට අපි කියන්නේ ඕවර්බෝඩ් එකක් කියලා. ඒ කියන්නේ ඕනම කූලින් සිස්ටම් එකක් රන් වෙන්න පම්ප් එකක් ඕන. විශේෂයෙන්ම සී වෝටර් පම්ප්ස් තමයි මේවට යොදාගන්නේ. සී වෝටර් පම්ප් එකෙන් අපි මුහුදෙන් වතුර අරගෙන ඒ වතුරෙන් ෆ්‍රෙෂෝට හරි ලුබ්බොයිල් හරි ඒ වගේ කූලස් තියෙනවා. ඒ කූලස් හරහා ගිහිල්ලා ඒවත් ඒ අදාළ මීඩියම් එක කූල් කරගෙන ඒ සී වෝටර් ටික මේ විදිහට ඕවර්බෝඩ් යනවා කියලා තමයි අපි කියන්නේ. කියන්නේ මුහුදට අයිමත් යනවා. බැක් ටු සී යනවා. ඉතින් මේක තමයි ඕවර්බෝඩ් සිස්ටම් එක. මේ ඔයගලන්ට පේන්නේ ඕවර්බෝඩ් එකක් කූලින් සිස්ටම් එකක එන්ජින් මේන් එන්ජින් එකක කූලින් සිස්ටම් එකක්. ඉතින් එන්ජින් එක කූල් වෙන්නේ ෆ්‍රෙෂ් වෝටර් වලින්. ඒ ෆ්‍රෙෂ් වෝටර් කූල් කරගෙන මේ සී වෝටර්ත් යනවා එළියට. ඉතින් සමහර වෙලාවට ලුබ්බොයිල් කූලස් තියෙන. ලුබ්බොයිල් කූලස් තියෙන්න පුළුවන්. මේ පිස්ටන් කූලින් කරන වෙනම පිස්ටන් කූලින් සිස්ටම් තියෙන්න පුළුවන්. ඒ වගේ ෆුවල් වැල් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කූලින් සිස්ටම්ස්. ඉතින් සමහර වෙලාවට මේ හැම කම්පොනන්ට් එකක්ම එන්ජින්ස් වල සී වෝටර් වලින් කූල් කරන්නේ නැහැ. මොකද මේක හයිලි කොරෝසිව් මීඩියම් එකක් සී වෝටර් කියන්නේ. ඉතින් සී වෝටර් වලින් ඒ අදාළ ලික්විඩ් එකක් මොකක් හරි මීඩියම් එකක් කූල් කරලා ඒකෙන් තමයි එන්ජින් එක හෝ අදාළ කම්පොනන්ට් එක කූල් කරන්නේ. ඉතින් මේකෙදි ගොඩක්ම වැදගත් වෙන දේ තමයි සී වෝටර් ප්‍රෙෂර් එක අපි හිතමු ෆ්‍රෙෂ් වෝටර් වලට හරි ලුබ්බොයිල් වලට හරි වඩා අඩුවෙන් තියාගන්න ඕන. මොකද හදිසියකදීවත් සී වෝටර් ප්‍රෙෂර් එක වැඩි වුණොත් ටියුබ් ලීක් එකකදී හරි ප්ලේට් ලීක් එකකදී හරි ඒක යන්න පුළුවන් ඒ අදාළ මීඩියම් එකට පෙනිට්‍රේට් වෙන්න පුළුවන්.